හරි එක කතාවක් ඔය ප්‍රශ්නේ තුල කියනවා গুপ্তකේතනය. ඊළඟ කතාව කියනවා අංකිත අත්සන. හරි අපි ওই දෙකම ගමුකෝ මෙහෙම. මේ යවන්න. එයාගේ ගාව ලිපිය තියෙනවා. මෙන්න යවන්න. මේ යවන්න. තර මෙයාගේ ගාව යවන්නාගේ සෙන්ඩ මෙයාගේ පොදු යතුර තියෙනවා. හරි පොදු යතුර. පබ්ලික් කී එක තියෙනවා. සෙන්ඩ. හරි ඒ වගේම සෙන්ඩ ප්‍රයිවට් කී එක තියෙනවා. හරි මේ පැත්තේ ලබන්න ඉන්නවා. මෙන්න ලබන්න. එයාටත් තියෙනවා එයාගෙම යතුරු නේ රිසීවර් නේ යා. රිසීවර් පබ්ලික් කී එක තියෙනවා. පබ්ලික් කී එක තියෙනවා. එයා රිසීවර් නේ. එයාටත් තියෙනවා ප්‍රයිවට් කී එක. ප්‍රයිවට් කී එක තියෙනවා. හරි ඔන්න මෙන්න මේ ලිපිය යවන්න තියෙන ලිපිය. මේ තියෙන යවන්න තියෙන ලිපිය. ඒ යවන්න තියෙන ලිපිය ඔය වගේ පේලි තියෙනවා කියලා හිතා ගන්නකො. මේ යවන්න තියෙන ලිපිය ඩයිජෙස්ට් වලට ගන්නවා. මේක ඩයිජෙස්ට් වලට විකේතනය කරනවා. මේක විකේතනය කරන නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. මේක විකේතනය කරනෝ නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. මේක විකේතනය කරනෝ නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. මේක විකේතනය කරනෝ නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. මෙන්න මේ කොටස් පුතා ඩයිජෙස්ට්. හරි මේ කොටස් ඩයිජෙස්ට් කියලා අපි කියනවා. මේවා ඩයිජෙස්ට් කොටස්. මෙතනත් ඩයිජෙස්ට් තියෙන්නේ. හරි එය ඩයිජෙස්ට් කියලා කියනවා. හරි ඔය කොටස් මෙන්න මේ සංකල්පය අපි කියනවා හැෂින් කියලා. හැෂින් හැෂින් කියලා කියනවා පූර්ණය. සිංහලෙන් කියනවා පූර්ණය කියලා. පූර්ණය. හරි පූර්ණය. එතකොට මෙන්න මේ පූර්ණයේදී මෙන්න මේ ඩයිජෙස්ට් ටික ඔක්කොම එකතු කරලා හරි ඩයිජෙස්ට් එක එකතු කරලා මෙයාගේ පුද්ගලික යතුර යවන්නාගේ පුද්ගලික යතුර sender private key गुप्तකේතනය කරනවා. गुप्तකේතනය කරනවා එන්ක්‍රිප්ට් කරනවා. එන්ක්‍රිප්ට් කරාට පස්සේ ලැබෙනවා අංකිත අත්සන. මේක අංකිත අත්සන. ඒ ලැබෙන අගයට අපි කියනවා අංකිත අත්සන කියලා. මේක අංකිත අත්සන. හරි ඩිජිටල් සිග්නේචර්. හරි ඩිජිටල් සිග්නේචර්. දැන් ඒතර මේ ඩිජිටල් සිග්නේචර් එක ඇතුළත් ලිපිය එක ලිපිය ඇතුළට දානවා. සාමාන්‍ය ලිපිය ඇතුළට දානවා ඩිජිටල් සිග්නේචර් එක. ඔය තියෙන සාමාන්‍ය ලිපිය ඇතුළට දැම්මා. ඩිජිටල් සිග්නේචර් එක දැම්මා. අර සාමාන්‍ය ලිපිය ඊට පස්සේ গুপ্তකේතනය කරලා යවනවා. සාමාන්‍ය ලිපිය গুপ্তකේතනය කරලා ලබන්නා වෙත යවනවා. සාමාන්‍ය ලිපිය গুপ্তකේතනය කර ලබන්නා වෙත යවනවා. හරි දැන් මම මෙතන කතා කරන්නේ අංකිත අත්සන විතරයි. හරි අංකිත අත්සන විතරයි. අපි ඊට පස්සේ গুপ্তකේතනය වෙනම කතා කරමු. නැත්නම් මේ දෙක එකට පටලවෙන්න පුළුවන්. හරි දැන් අංකිත අත්සන මෙතෙන්ට දැම්මා. දැන් මේක පැකට්ටු ගත කරලා යවනවා. මේක පැකට්ටු ගත කරලා යවනවා. හරි එතකොට ඒ දත්ත සාම්පල් ලබන්නාගේ අන්තයට ලැබෙනවා. ලබන්නාගේ අන්තයට ඒ දත්ත පැකට්ටු ලැබෙනවා. හරි ලබන්නාගේ අන්තයට මේ දත්ත පැකට්ටු ලැබෙනවා. මේවා ලබන්නාගේ අන්තයට ලැබෙනවා. දැන් ඒ දත්ත පැකට්ටු වලින් විකේතනය කරාම මෙතන හැබැයි গুপ্তකේතනය කරලා යවන්නේ.
මේ දත්ත පැකට්ටු මෙතන গুপ্তකේතනය කර යවන්නේ. গুপ্তකේතනය කර. ඒ গুপ্তකේතනය කරන්න මෙයා භාවිතා කරනවා ලබන්නාගේ පොදු යතුර. ලබන්නාගේ පොදු යතුර. හරි, ඒ කියන්නේ රිසීවර්ගේ පබ්ලික් කී එකෙන් තමයි গুপ্তකේතනය කරන්නේ. මුලින් ඒ දෙන්නගේ කී දෙක මෙයා දෙන්න මාරු කරගන්නවා. එයාගේ කී එක මෙයාට දෙනවා, මෙයාගේ පොදු යතුර එයාට දෙනවා. එයාගේ පොදු යතුර මෙයාට දෙනවා, මෙයාගේ පොදු යතුර එයාට දෙනවා. සම්ප්‍රේෂණයේ ආරම්භයේදී දෙන්නගේ පොදු යතුරු මාරු කරගන්නවා. ඒක සම්ප්‍රේෂණයේ ආරම්භයේ සිදුවෙන වැඩක්. හරි. දැන් ඊට පස්සේ මේ දත්ත පැකට්ටු ආවට පස්සේ දත්ත පැකට්ටු විකේතනය කරලා හරිද? මෙන්න මේ මුල් ලිපිය හදා ගන්නවා. මේ මුල් ලිපිය හදා ගන්නවා. මෙතන තියෙන අංකිත අත්සනක් තියෙනවා. ඒ පැකට්ටු විකේතනය කරලා තමයි මේක හදාගන්නේ. මෙතන গুপ্তකේතනය කරානේ, විකේතනය කරොයිම. මේක විකේතනය කර. විකේතනය කර ලිපිය හදා ගන්නවා. විකේතනය කරන්න භාවිතා කරන්නේ කාගේ අතුරද? විකේතනය කරන්න භාවිතා කරන්නේ දැන් ලබන්නාගේ පොදු යතුරට ගැලපෙන ලබන්නාගේ පුද්ගලික යතුර. හරි? ලබන්නාගේ පුද්ගලික යතුර. ලබන්නාගේ පුද්ගලික යතුර. දැන් ඊට පස්සේ මෙන්න මෙතන මේ ලිපිය තියෙනවා. දැන් එතකොට අර එයාගෙම පොදු යතුරෙන් গুপ্তකේතනය කරපු එකක් ලබන්නාගේම පුද්ගලික යතුරෙන් විකේතනය කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් ලබන්නාගේ අන්තයට ලිපිය ඇවිල්ලා තියෙන්නේ. විකේතනය වුණා. එයාගේ පොදු යතුරෙන් গুপ্তකේතනය කරපු එකක් නේ විකේතනය වුණේ. ඔව්. එයාගේ යතුරෙන් විකේතනය වුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලිපිය කවුද එව්වේ කියලා තහවුරු කරගන්න ඕන. කවුද එව්වේ කියලා තහවුරු කරගන්න නම් මේ යවන්නාගේ පුද්ගලික යතුර කාටවත් දෙන්නේ නැහනේ. එයාගේ පුද්ගලික යතුරෙන් දාපු අංකිත අත්සන ගැලවෙන්න ඕනේ එයා දීපු එයාගෙම පොදු යතුරෙන් විතරයි. එහෙනම් අපි දැන් මේ අංකිත අත්සන එළියට අරගෙන බලනවා විකේතනය කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ අංකිත අත්සන විකේතනය කරන්න ගන්නවා. හරි? අංකිත අත්සන විකේතනය. මේ අංකිත අත්සන විකේතනය කරන්න භාවිතා කරේ කාගේ යතුරද? හරි? යවන්නා මේ යවන්නාගේ පොදු යතුර. මෙතන භාවිතා කරේ යවන්නගේ පොදු යතුර. යවන්නාගේ පොදු යතුර. යවන්නාගේ පොදු යතුර. මෙන්න බොලේ වැඩ මේක විකේතනය වුණා. විකේතනය වුණාම මෙතන තිබුණු ඩයිජෙස්ට් ටික තමයි එන්න ඕන. විකේතනය වුණාම මුලින් තිබුණු ඩයිජෙස්ට් ටික තමයි එන්න ඕන. ඒ ඩයිජෙස්ට් ටික දැන් ඔන්න තිබුණු විදියටම තියෙනවා. අන්න ඒ ඩයිජෙස්ට් ටික තිබුණු විදියටම තියෙනවා. මෙතන තිබුණු ඩයිජෙස්ට් කැලි ටික අන්න නැවත ලැබුණා. ඒ කියන්නේ ඩයිජෙස්ට් කැලි ටික ලැබුණා කියන්නේ විකේතනය වුණා කියන්නේ හරිද? මේ තියෙන අර ඩයිජෙස්ට් ටික. හරි? ඩයිජෙස්ට් කියන්නේ දැන් විකේතනය වුණා කියන්නේ අර මෙයා යවන්න දීපු පොදු යතුරෙන් තමයි විකේතනය වුණේ. එහෙනම් ඒක গুপ্তකේතනය කරේ යවන්න මෙයාගෙම පුද්ගලික යතුරෙන්. එයාගේ පුද්ගලික යතුර වටේට දෙන්නේ නැහනේ. වටේට දෙන්නේ නැත්නම් එයා විසින්ම තමයි গুপ্তකේතනය කළේ. එයාගේ පොදු යතුරෙන්ම තමයි විකේතනය වුණේ. එහෙනම් මේ එව්වේ මේ යවන්නම තමයි කියලා තහවුරු වෙනවා කතාව. වෙන උන් නෙවෙයි එවල තියෙන ඒ යවන්නම තමයි. හරි.
ඒ අවන්නම තමයි. හැබැයි දැන් මේ ඩයිජෙස්ට් එක කියවලා තේරුම් ගන්න බෑ. දැන් මේ තියෙන ඩයිජෙස්ට් කොටස් කියවා තේරුම් ගත නොහැක. හරි? කියවා තේරුම් ගත නොහැක. හරි? ඒ ඩයිජෙස්ට් කොටස් කියවලා තේරුම් ගන්න බෑ. හරි? මේ ඩයිජෙස්ට් කොටස් කියවලා තේරුම් ගන්න බෑ. මෙතන ඩයිජෙස්ට් ටිකත් කියවලා තේරුම් ගන්න බෑ. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් දැන් මේකෙන් වැඩක් නැහනේ. දැන් ඊළඟ දේ තමයි අංකිතත්සන විකේතනය වුණු නිසා එව්වේ කවුද කියලා සනාථ කරගන්න පුළුවන්. හරි? here අංකිත අත්සන විකේතනය වන්නේ එවන්නාගේ පොදු යතුර භාවිතයෙන් පමණි. එමනම් දත්ත එවන්නත් තහවුරු කරගන්න පුළුවන්. දත්ත එවන්නා තහවුරු කරගත හැක. දත්ත එවන්නා අපට තහවුරු කරගන්න පුළුවන්. දත්ත එවන්නා තහවුරු කරගන්න පුළුවන්. දත්ත එව්වේ වෙන කවුරුවත් නෙවෙයි. එයාම තමයි කියලා තහවුරු කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දත්ත වෙනසක් වුණාද? සම්ප්‍රේෂණය තුලදී කවුරු හරි දත්ත වෙනස් කරාද නැද්ද කියන එකනේ. ඔන්න හොඳට බලා ගන්න. ඒක කරන්නේ මෙන්න මේ ලිපිය අරගෙන දැන් මේකෙන් නැවත මුල් තත්ත්වයටපත් කරන්න බෑ. මේ ඩයිජෙස්ට් එක මුල් තත්ත්වයටපත් කරන්න බෑ. ඒ නිසා මෙතන පොඩි මැජික් එකක් කරනවා. මෙන්න මේ ලිපිය හැෂින් කරනවා. මේ ලිපිය හැෂින් කරනවා. හැෂින් කියන්නේ පූර්ණය කරනවා. හැෂින් කියන්නේ පූර්ණය කරලා ලබා ගන්නවා ඩයිජෙස්ට්. අන්න දැන් මේ ඩයිජෙස්ට් ටික ලැබෙනවා. අර ලිපිය හොඳට තිබුණු ලිපිය පූර්ණය කරනවා. මේ කොටස් ටික පූර්ණය කරනවා. හොඳට තිබුණු කොටස් පූර්ණය කරලා බලනවා ලැබෙන ඩයිජෙස්ට් කොහමද කියලා. මෙන්න ඒ ලැබුණ ඩයිජෙස්ට් ටික. හරි? මෙන්න ඒ ලැබෙන ඩයිජෙස්ට්. හරි. දැන් ඊට පස්සේ බලනවා මේ දෙකම සමානද කියලා. මේ දෙක ගැලපෙනවා. මේ දෙකත් ගැලපෙනවා. මේ දෙකත් ගැලපෙනවා. මේ දෙකත් ගැලපෙනවා. ඒ කියන්නේ අංකිතාත්සනින් තිබුණු ඩයිජෙස්ට් කොටස් ටික ලිපිය පූර්ණය කරාම ලැබෙන ඩයිජෙස්ට් කොටස් එක්ක ගැලපෙනවා නම් සම්ප්‍රේෂණයේ තුලදී ලිපිය වෙනස් කරලා නැහැ. හරි? එහෙනම් දැන් අපට තහවුරු කරන්න පුළුවන් 1 සමානයි 2 බැවින් 1 සමානයි 2 බැවින් මොකද්ද වෙලා තියෙන්නේ? සම්ප්‍රේෂණය තුලදී ලිපිය වෙනස් කිරීමක් එහෙම නැත්නම් වීමක් සිදුව නැත. එහෙනම් සම්ප්‍රේෂණය තුලදී ලිපිය වෙනස් වෙලා නැහැ. ලිපිය වෙනස් කරලත් නැහැ. දැන් අපි අන්නේ සංකල්පෙත් තහවුරු කරගත්තා. ඒ නිසා මේ ලිපිය භාවිතයට ගන්න පුළුවන්. රයිට්? එබැවින් දැන් මේ දෙක අපි අයින් කරලා දානවා. මේ දෙක මැච් වුණානේ. ඊට පස්සේ මේකෙන් අයිත් මුල් ලිපිය ගන්න බෑ. මේක පරිවර්තනය කරන්න බෑ මුල් ලිපියට. මේ කොටස් ටිකනුත් මුල් ලිපියට පරිවර්තනය කරන්න බෑ. ඉතින් මෙතනින් කරේ මේ ලිපිය වෙනස් කරලා නැහැ කියලා අපි තහවුරු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ ලිපිය පරිශීලකයට ලබා දෙනවා. ලිපිය වෙනස් වෙලා නැහැ. එව්වේ එයාම තමයි. වෙනස් කරලත් නැහැ. එහෙනම් ස්ථිරයි වැඩේ. ඉතින් ස්ථිරයි වැඩේ. අන්න ලිපිය යා භාවිතයට ගන්නවා. මෙන්න මේ අනුව මෙන්න මේ ලිපිය භාවිතයට ගන්නවා. හරි? ලිපිය භාවිතයට ගන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ සිද්ධිය ඔයා ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු වලදී
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ඇතුළත් කරද්දී, ඊමේල් ලිපියක් ඇතුළත් කරද්දී, ඇනවුමක් ඇතුළත් කරද්දී බොහෝමයක් තොරතුරු පද්ධතිවල ආරක්ෂණ සම්ප්‍රේෂණ සඳහා අංකිත අත්සනයි ඒ වගේම ගුප්තකේතනයයි දෙකම එකට භාවිතා වෙනවා. මෙන්න මේ සංකල්පය මෘදුකාංග මගින් සෑම දත්ත පැකටුවක් අනුබද්ධයෙන් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඉතින් මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් නෙවෙයි. හැබැයි ඔබට දැනේවි ඔබ ඉන්න තත්වය අනුව ඔබට සංකීර්ණයි. තව කෙනෙකුට මේක තේරෙනවා පැහැදිලි. මේක සරල සංකල්පයක්. ඒ සංකීර්ණද සරලද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ස්වභාවය මත, තමන් ඉගෙනගත්ත ස්වභාවය මත. තමන් හරියට ඉගෙන ගත්තා නම් මේක ඔයාට සරල සංකල්පයක්. තමන් හරියට ඉගෙනගෙන නැත්නම් මට සංකීර්ණ වෙන්න පුළුවන්. අපි කොටස් අඩුවෙන් ඉගෙනගෙන නැත්නම් මේක ඉතා සරලම දෙයක්. හරිද? ඒකයි අපි කියන්නේ කොටස් අඩු නැතුව ඉගෙන ගත්තම කිසි තැනකදී විභාගය තුලදී කිසි තැනකදී විෂය තුලදී අපි වැටෙන්නේ නැහැ. එහෙනම් මේ සංකල්පය සටහන් කරගන්න. මේ ක්‍රියාවලිය සම්ප්‍රේෂණය මේ ලිපි පැකට්ටු සම්ප්‍රේෂණය තමයි මෙතන නිරූපණය වෙන්නේ.